ඔන්න මම ටිකක් දැන් පල්ලෙහාට බහලා ආවා. ටිකක් පල්ලෙහාට බහලා ආවා. දැන් ටිකක් අර කියපු ගිනි කන්දේ විසිබස් ගිනි කන්ද ඒක දැන් ටිකක් පැහැදිලිව පේනවා. මේකනේ මේ කඳු වැටිය. මම හිතන්නේ අවුරුදු ගණනාවක් මට මතක නෑ. අවුරුදු ගණනාවකට ඉස්සරලා මේක සක්‍රිය වෙච්ච ගිනි කන්දක්. මේක යට වෙච්ච ටවුන් එකක් දෙනවා. ඒකට කියන්නේ පොම්බේ කියලා. මිනිස්සු විශාල පිරිසක් මේ ගිනි කන්ද විදාහරණය වෙච්ච එකෙන් විනාශ වුණා. අදටත් එයාලා මේ ඒ ලාවා වලට යට වෙලා ගල් පිළිම බවට පත් වෙලා තියෙනවා. ඉතින් කියන්න බැරි තරම් ලස්සනක් ඔය. මේ බෝට්ටු යනවා. බෝට්ටු පිටත් එනවා. මේ පැත්තේ පුංචි වීදුමක් වාගේ දෙනවා. මොකද අර අවුවත් එක්ක එක මුහුදු වාෂ්ප අහසට නැගින නිසා එහෙම එකක් වෙනවා. මෙතන එහා පැත්තෙන් තියෙන්නේ ওই පැත්තට කියන්නේ පොසිටිව් දැන් මේ පේන කඳු වැඩේ පොසිටිව් තමයි. ඒ කොටස කියන්නේ පොසිටිව් කොටස. අර තේන්නේ අර මං කියපු දූපත ඒකම රාත්‍රී දූපත එතන. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ මේ සම්පූර්ණ මේ ජනාකීර්ණ මේ නිවාසකීර්ණ ඒ වගේ මේ එහා පැත්තේ සම්පූර්ණ කොම්ප්ලෙක්ස් එකක් ඒ කියන්නේ සම්පූර්ණ මේ මිනිස්සු ඉන්න ෆ්ලැට් එක තමයි තියෙන්නේ. සෑහෙන ජනගහනයක් ඉන්නේ මේක. එදී ඕක තමයි විස්තරේ. ලස්සන නම් ඉතින් කියලා නිම කරන්න බෑ. මුහුදු වතුර නිල් පාටයි නාන්න එදිනවා. ඇත්තටම නාන්න එදිනවා. අර පේන්නේ ඔය පේන ගස් මේ තියෙන පටිය දිගේ තමයි ගෙදර යන පාර තමයි ඔය පේන්නේ ඈතින් පේන්නේ ගෙදර යන පාර. අර තියෙන අර මේ කස්ටල් එක මේකත් රජ කෙනෙක්ගේ කතන්දරයක් මේකට තියෙන පුරාවෘත්තියක් තියෙනවා. මම මේක හරියටම දන්නේ නැහැ. දැනගත්ත දවසක මේක වෙනම මම වීඩියෝ එකක් කරන්න බලන්න. කස්ටල් එක හරිම ලස්සනයි. මේකට ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. පුරාවෘත්තියක් තියෙනවා මේ කස්ටල් එකේ. එහෙම නැත්නම් මාලිග රජමාලිගේ ඒක ගෙතිච්ච කතාවක් තියෙනවා. ඉතින් ওই ටික තමයි බලමු පල්ලෙහාට කියලා බලමු.